ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය වෙනුවෙන් සූදානම් කරලා තියෙන වැඩ කටයුතු ගණනාවක් තියෙනවා. අපි වරින් වර මේ වැඩ කටයුතු පිළිබඳව එහි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම කරා. ඒ සම්බන්ධයෙන් තවත් දැනුවත් කිරීමක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ අනුව මේ දක්වා භාණ්ඩ ලැබෙමින් පවතිනවා. මුදල අමාත්‍යාංශය සහ අනිකුත් ආයතන එකතු වෙලා ඒ සූදානම් කරපු වැඩපිළිවෙලට අනුව විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තියෙන ඒ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කරන ලද ඉල්ලීමට භාණ්ඩ ලැබෙමින් පවතිනවා. ඒ ලැබෙන භාණ්ඩ පහසුවෙන් නිදහස් කරවාගෙන නිෂ්කාශනය කරවාගෙන ඉදිරියට යාමේ වැඩ කටයුතු වලට සහාය දක්වමින් Customs House Agent Traders Association එක එහෙම නැත්නම් රේගුවට සම්බන්ධ නියෝජිත වෙළඳ සංගමය විසින් සමස්ත ඒකට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් දන්වා තියෙනවා. මූලික ඒ අවශ්‍යතාවයන් සපුරාගෙන නැවත නිවස් වලට පිටත් වෙන්නට අවශ්‍ය කරන සූදානම කිරීමට රජය විශාල මැදිහත් වීමක් සිදු කරමින් ඒ අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් නිලධාරීන්ගේ මැදිහත් වීම සහ අනිකුත් ඒට සහාය දක්වන සියලුම පාර්ශව වලින් සිදුවෙන බවක් අපිට පේන්නට තියෙනවා. ඒ වගේම තමයි මාර්ග පද්ධතිය නැවත පාවිච්චියට ගැනීමට පුළුවන් වන ආකාරයට සූදානම් කිරීමටත් අවශ්‍ය කරන වැඩසටහන් ක්‍රියාත්මක වෙන බව අපිට පේන්නට තියෙනවා. ඒ වගේම මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා එෆර්ට් එකට එහෙම නැත්නම් නැවත ගොඩනැගීමේ ඒ කාර්යයට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගැනීම සඳහා විදේශයන් විශේෂයෙන්ම විදේශයන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට අපි ලබා දුන්නා තොරතුරු. ඒ තොරතුරු වලට අවශ්‍ය කරන පරිදි මුදල් මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. කලින් වතාවකත් මම අපි ලබා දීපු ඒ අප්ඩේට් එකේදී සඳහන් කරුණා. එහි තවත් අප්ඩේට් එකක් සම්බන්ධයෙන් තමයි මේ පිළිබඳව අවධානය දැන් යොමු කරන්නේ. ඒ අනුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ලබා දීලා තියෙන තොරතුරු වලට අනුව අපිට ලංකා බැංකුවේ තියෙන account එකට එහෙම නැත්නම් ගිණුමට මේ වෙනකොට රුපියල් මිලියන 635කට අධික මුදලක් ලැබුණු බව ලංකා බැංකුව විසින් දන්වා තිබෙනවා. මේට අදාළ කරන තැන්පතු එහෙම නැත්නම් transactions 30470කට වඩා අධික ප්‍රමාණයක් මේකට ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තුල ක්‍රියාත්මක වෙන විදේශ ගිණුම් වල තියෙනවා තැන්පත් කරන්නට පුළුවන් විදේශ මුදලින් තැන්පත් කරන්නට පුළුවන් තවත් ගිණුම් කිහිපයක් ලබා දීලා එම ගිණුම් වලට ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් එතනට ලැබිලා තියෙනවා. ඒ අනුව සමස්ත ප්‍රමාණය රුපියල් මිලියන 697යි 476 ඉක්මවා ගිය ප්‍රමාණයක් තියෙන බව මේ වෙනකොට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් දන්වා තියෙනවා. එසේ ඉහළින් සඳහන් කරන්නට යෙදුණු මුදල ලැබී තිබෙන රටවල් පිළිබඳව අපි අවධානය යොමු කරොත් අපිට පේනවා ප්‍රංශයෙන් මේ දක්වා ලැබී ඇති වැඩිම මුදල් ප්‍රමාණය ලැබිලා තිබෙන බව. ඊට අමතරව කැනඩාව, ඇමරිකාව වගේම කොරියාවෙන් මේ වෙනකොටත් විශාල මුදල් ප්‍රමාණයක් අපේ ලංකාවේ සහෝදර ආදරණීය ජනතාව එවා තිබෙන බව පේනවා. ඒ වගේම තවත් රටවල් ගණනාවක් සමස්තය විදිහට රටවල් 33කින් මේ දක්වා මේ ශ්‍රී ලංකාවට මුදල් විදේශ මුදල් වලින් ලැබිලා තිබෙන බව පේන්නට තියෙනවා. ඒ කියන්නේ දිනකට අපිට පේනවා අවම වශයෙන් රුපියල් මිලියන 100කට ඉක්මවා ගිය ප්‍රමාණයක් ඒ ලංකාවෙන් පිටවෙසෙන ශ්‍රී ලාංකික ජනතාව වගේම ලංකාවට ආධාර උපකාර සපයන්නට බලාපොරොත්තු වෙන ජනතාව විසින් ආයතන විසින් මේ ආධාරයන් ලබා දෙන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ලෝක බැංකුවේ මැදිහත් වීම තුළින් මේ ව්‍යසනය පිළිබඳව කඩිනම් අලාභානි ඇස්තමේන්තු කිරීමේ වාර්තාව සූදානම් කිරීමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සුමාන 2ක් එහෙම නැත්නම් දවස් 14කට අඩු කාලයකදී එම වාර්තාව එහි මූලික අවස්ථාවන් පිළිබඳව විනාශයේ මූලික අවස්ථාවන් පිළිබඳව අවශ්‍ය වාර්තාව ලැබෙවි කියලා එම වාර්තා පදනම් කරගෙන ඉදිරියට වැඩ කටයුතු සූදානම් කරන්නට මේ වෙනකොටත් ආයතන ගණනාවක් සූදානම් වෙමින් තිබෙන බව අපිට පෙන්වන්නට ලැබෙනවා. මාර්ග පද්ධතිය අලුත් වැඩියා කරන්නට, වැව් වමුණු පද්ධතිය අලුත් වැඩියා කරන්නට, රෝහල් පද්ධතියට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කටයුතු ලබා දෙන්නට, පාසල් පද්ධතියට අවශ්‍ය කරන
ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධ කරන්නට අදාළ යාන්ත්‍රණය මේ වෙනකොට ලහිලහියේ ක්‍රියාත්මක වෙනමින් තියෙන බව අපිට පේන්නට තියෙනවා. මේ වගේ තව ඉදිරියටත් අවශ්‍ය කරන දැනුවත් කිරීම කරන්නට තොරතුරු ලැබුණු විගසින් අපි බලාපොරොත්තු වෙනවා.